ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචන් රූම් channel එකේ මම ඔයාලට කියන්න යන්නේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක ගැන. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ තමයි මේ පාක් එක පිහිටලා තියෙන්නේ. කොළඹ ඉඳලා බේස්ලයින් රෝඩ් එකේ රාජගිරියට ඇවිත් එතනින් කෝට්ටේ පැත්තට යනකොට තියෙන රැම්පාර්ට් රෝඩ් එකේ ටික දුරක් යද්දී මේ පාක් එකට ළඟා වෙන්න පුළුවන්. මේ පාක් එක බලන්න නම් ඔයාලට රුපියල් 200ක ටිකට් එකක් ගන්න වෙනවා. නාගරික පරිසරයක් තුළ පිහිටා ඇති ස්වභාවික පරිසර පද්ධතියක් වන මෙය දියවන්නාව වැවට සම්බන්ධ ජලගැලීම් ප්‍රදේශයක කොටසක්. මේ පාක් එකේ ඇවිදින මන්තීරු දෙපස සංචාරකයන්ගේ දැනුවත්වීම සඳහා ශාක පිළිබඳව හැඳින්වීමේ පුවරුත් සඳහන් කරලා තියෙනවා. අක්කර 18කට ආසන්න භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන මේ තෙත්බිම් පද්ධතිය සංචාරකයන්ට විනෝදාස්වාදය ලබා දෙනවා වගේම විශාල පාරිසරික මෙහෙයකුත් ඉටු කරනවා. ගං වතුර තත්ත්වයන් පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, දේශගුණික තත්ත්වයන් මනාව පවත්වාගෙන යාමට දායක වීම ඒ අතරින් කීපයක්. අධික වර්ෂා කාලවලදී අමතර ජලය රඳවා ගැනීම මගින් කොළඹ සහ අවට ප්‍රදේශවල ගං වතුර අවදානම අඩු කිරීමට මේ තෙත්බිම දායක වෙනවා. මේ පාක් එකේ පාක් ස්කූල් එකකුත් තියෙනවා. ඒ පාක් ස්කූල් එකේ ලංකාවේ තියෙන තෙත්බිම් වලින් තියෙන වැදගත්කම්, ඒ වගේම මේ බැද්දගාන පරිසර පද්ධතිය වාසස්ථාන කරගෙන ඉන්න ශාක විශේෂ සත්ත්ව විශේෂ ගැන විස්තරත් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම මේ පාක්කිගේ සමනලයන් ආකර්ශණය සඳහා වැදගත් ශාක සහිත සමනල උද්‍යානයකුත් තියෙනවා. මෙහිදී දැකගත හැකි සමනල විශේෂ සහ ඔවුන්ගේ ජීවන චක්‍ර පිළිබඳව තොරතුරුත් එහි ඇතුළත් කරලා තියෙනවා. මෙහි ඇති ජෛව විවිධත්වය හේතුවෙන් 1985 දී මේ ප්‍රදේශය වනජීවී සංරක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පසුව මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තමයි මේ තෙත්බිම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කරලා ජනතාවට විවෘත කරන්නේ. මේ උද්‍යානය තුළ තියෙන මම්පෙත්, ලීපාලම්, ඒ වගේම කුරුළු නිරීක්ෂණ ස්ථානත් පරිසරයට අවම බලපෑමක් වන විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ. ජෛව විවිධත්ව සංරක්ෂණයට අමතරව මේ තෙත්බිම් පද්ධතිය නගරයේ ශුද්ධ දේශගුණීය පාලනය කිරීමටත් දායක වෙනවා. අද වන විට නගර බොහොමයක් පරිසර දූෂණය, උෂ්ණත්වය ඉහළ යාම, ගං වතුර තත්ත්වයන් සහ හරිත ප්‍රදේශ අඩුවීම වැනි ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේ බැද්දගාන වගේ තෙත්බිම් පද්ධති නාගරික ප්‍රදේශවලට ගොඩක් වැදගත්. මේ උද්‍යානය තෙත්බිම් පරිසර පද්ධති ගැන ඉගෙන ගැනීම සඳහාත් ගොඩක් වැදගත් ස්ථානයක්. මෙහි ඇති ස්වභාවික මම්පෙත් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දැනුවත් කිරීමේ පුවරු මගින් ජනතාවට තෙත්බිම් වල තියෙන වැදගත්කම් ගැන කියා දෙනවා. මේ උද්‍යානය මසුන්, උභයජීවීන්, සමනලීන්, දියලිස්සන්නන් වගේම විවිධ තෙත්බිම් ශාක විශේෂ සඳහාත් වාසස්ථානයක් විදිහට ක්‍රියා කරනවා. ඒ අතරින් සමහර ශාක විශේෂ වගේම සත්ත්ව විශේෂත් ශ්‍රී ලංකාවට ආවේනික සංරක්ෂණය කළ යුතු ජීව විශේෂ.
මේ බැත්තගාන වෙට්ලන් පාර්ක් එක කියන්නේ කුරුල්ලන් නිරීක්ෂණය සඳහා වඩාත්ම ජනප්‍රිය ස්ථානයක්. තෙත්බිම් ආශ්‍රිතව ජීවත් වන දේශීය පක්ෂි විශේෂ වගේම විවිධ කාලාන්තරවලදී ලංකාවට එන සංචාරක පක්ෂි විශේෂත් මෙහිදී දැක බලා ගන්න පුළුවන්. ඉතින් සවස් කාලෙක මේ වෙට්ලන් පාර්ක් එකට ගියොත් ඔයාලටත් මෙන්න මේ වගේ ශබ්ද ටිකක් අහන්න පුළුවන්. මේ බැද්දගාන තෙත්බිම් පද්ධතිය කියන්නේ නාගරික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට පවත්වාගෙන යා හැකි බව පෙන්වන හොඳම උදාහරණයක්. ඉතින් මන්නම් හිතන්නේ ඔයාලත් කොළඹ අවට ප්‍රදේශයකින් ගමන් කරනවා නම් මේ බැද්දගාන වෙට්ලන් පාර්ක් එක කියන්නේ පැමිණ නැරඹිය යුතුම ස්ථානයක්. ඉතින් මෙවැනිම වීඩියෝවකින් යළිත් ඔබ හමුවන තුරු ඔබ සැමට සුබ සතියක්.